හොඳයි එහෙනම් අදත් ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා ඊමනියල්ගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ social media වලට දාන වීඩියෝ එකකදී හරි නැත්නම් ඔයාලගේ business එකට අදාළ වීඩියෝ එකකදී හරි ඔයාගේ මූණ පෙන්වන්නේ නැතුව AI character එකක් හරහා ඔයාට අදාළ දේ විස්තර කරන්න පුළුවන් විදිහේ tool එකක් ගැන. ඉතින් මේකෙදී ඔයාට පුළුවන් ඔයාගේ background එක නැත්නම් business background එක හරි ඔයාට promote කරන්න ඕන දේ වීඩියෝ එකේ background එකට දාලා AI character එක ඉස්සරහට දාලා ඔයාගේ වීඩියෝ එක කරගන්න. ඉතින් මම මේ වෙද්දි වීඩියෝස් ලොකු ප්‍රමාණයක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා තාමත් මගේ channel එකට අලුත් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලන්න. ඉතින් ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ආදරෙන්ම ඉල්ලනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම Google එකට ගිහින් Heijen කියලා සර්ච් කරගන්න ඕනේ. එහෙම සර්ච් කරගත්තට පස්සේ එන මෙන්න මේ පළවෙනි ලින්ක් එකට ඔයා යන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට සයිට් එකට අරගෙන එනවා. එතෙන්ද ඔයාට පුළුවන් මෙන්න මේ get started for free කියන එක ක්ලික් කරගන්න. එතෙන්ද ඔයාව sign up කරන page එකට අරගෙන යනවා. ඉතින් මෙතෙන්ද ඔයාට ඔයාගේ mail එකකින් හරි නැත්නම් Google account එකකින් හරි නැත්නම් Apple account එකකින් හරි මේකට log වෙන්න පුළුවන්. ඉතින් මම නම් Google account එක use කරලා මේ වෙලාවේ login වෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයා කැමති එකකින් login වෙන්න. ඉතින් මෙතෙන්දී ඔයාලගේ pricing page එකට අරගෙන යනවා. එතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ packages තියෙන්නේ මොනවද කියලා. එතෙන්දී ඔයාලට එයාලගේ free version එක use කරන්න පුළුවන්. මෙතනින් free කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ language එක select කරන්න පුළුවන්. ඒක next කරගන්න. ඊට පස්සේ මෙතෙන්දී ඔයාට අදාළ විදිහේ ඔයා මොකටද මේක use කරන්න කියලා කැමති දෙයක් select කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ step ටික ඒ විදිහට කරගෙන යන්න. ඉතින් මේ ස්ටෙප් එකෙන් පස්සේ ඔයාලට පුළුවන් මෙයාලගේ මේ tool එක access කරන්න. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ generate කරන්න තියෙන්නේ මොනවද මොන වගේ වැඩද මෙතෙන්දී කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ යට තියෙන කාඩ් ටිකේ දකුණු පැත්තට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ create UGC ads කියන එක. අන්න ඒක තමයි අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ විදිහට එයාලගේ page එකට අරගෙන යනවා. මෙතෙන්දී ඔයාලට කැමති avatar එකක් create කරගන්න පුළුවන්. ඒ වගේම නැත්තම් මෙතන තියෙන avatar වලින් එකක් ඔයාට select කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මෙන්න මේ එමා කියන character එක select කරගන්නවා. ඉතින් එතෙන්දී යාගේ videos දෙකක් මේකේ තියෙනවා. ඔයාට කැමති එකක් select කරගන්න පුළුවන්. මම මේ දකුණු පැත්තේ තියෙන එක මේ වෙලාවේ select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ create with AI studio කියන එක දීලා portrait කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පෙන්නනවා මෙතනදී ඔයාගේ video එක edit කරන තැන. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ එකේ background color එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මෙතෙන්දී. එතෙන්දී ඔයාලට කැමති color එකක් දාගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකේ වෙනත් මොනවා හරි changes වෙන්න ඕන නම් ඒවට අදාළ tools ටික මෙන්න මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වම් පැත්තේ තියෙන තැනින් ඔයා input කරන දේ මේ character එක කතා කරනවා. ඉතින් අපි ඒක තමයි දැන් කරන්න යන්නේ. ඔයාට එතෙන්දී ඒක text එකක් විදිහට දෙන්නත් පුළුවන්. නැත්නම් audio එකක් විදිහට upload කරන්නත් පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මෙතෙන්දී ටෙක්ස්ට් එකක් විදියට තමයි දීලා බලන්නේ මෙයා මොන විදියටද අපිට මේ වීඩියෝ එක හදලා දෙන්නේ කියලා. මම දැනට ඒකට ගැලපෙන විදියේ පොඩි ටෙක්ස්ට් එකක් ටයිප් කරලා බලන්නම්. Hello Mama Emma, mata wayasa 25, Mama Ina Matara. අපි ඇඩ් කරපු ටෙක්ස්ට් එක එයා මේ විදියට රීඩ් කරනවා. හැබැයි මෙතෙන්දී තාමත් එයාගේ මූණ ඉම්ප්‍රෙෂන්ස් අපේ ටෙක්ස්ට් එකට අදාළ විදියට වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි මෙතෙන්දී මේ ජෙනරේට් කරගන්න වෙනවා. මෙතෙන්දී එයාට වීඩියෝ එකට නේම් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකේ ලොකේෂන් එක අනිත් ටික නම් ඒක ඩිෆෝල්ට් එන ටික තමයි අපිට යූස් කරන්න පුළුවන් ඉන්නේ ෆ්‍රී version එකේදී. ඒව මොකුත් වෙනස් කරන්න බෑ. ඒ විදිහට දීලා අපිට මෙතෙන්දී මේ ෆෝම් එක සබ්මිට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. අපි ප්ලේ කරලා බලමු මොන වගේ අවුට්පුට් එකක්ද අපිට ලැබිලා තියෙන්නේ කියලා. Hello Mama Emma, mata wayasa 25, Mama Ina Matara. ඉතින් මෙන්න මේ විදිහට වොයිස් එකට මැච් වෙන විදිහට එයාගේ මූණේ ඉම්ප්‍රෙෂන් උත් ඒකෙන් වෙනස් කරලා දෙනවා අපිට. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට ජෙනරේට් කරගත්තට පස්සේ අපිට මේක වීඩියෝ එඩිට් එකකට දාගෙන අපිට ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන වීඩියෝ එක මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට යූස් කරගෙන අදාළ වීඩියෝ එක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් මම ඒක මේ වෙලාවේදී කරලා පෙන්නන්නේ නැහැ. ඔයාලට මේ වීඩියෝ එක ජෙනරේට් කරන විදිය විතරයි මම පෙන්නන්නේ. ඉතින් මොන හරි වීඩියෝ ගැන ප්‍රශ්නයක් තියෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම ජය.